හරි. ආයුබෝවන් දරුවනේ අද දවසේ අපි බලන්නේ මෙන්න මේ වගේ සමීකරණයක් කොහොමද අපි විසඳන්නේ කියලා. හරි. බලාගන්න. මෙහෙමයි පුතේ අපි මෙන්න මේ වගේ සමීකරණයක් විසඳන්නේ. ඒ තමයි ඔයාලට පේනවා මෙතන පුතේ වරහණක් තවත් වරහණකින් ගුණ වෙලා අවසානයේ පුතේ සමාන ලකුණෙන් එහා පැත්තේ බිඳුවයි කියලා විල්ල තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ප්‍රකාශන මේ වගේ සමීකරණ පුතේ අපි විසඳන්නේ ඔයාලට දීලා තියෙන මෙන්න මේ වරහන් දෙක වෙන වෙනම බිඳුවට සමාන කරලා. එතකොට මට ලියන්න පුළුවන් පුතේ කවුද? x ධන 2 සමානයි බිඳුව. එහෙමත් නැත්නම් පුතේ x ඍණ 5 සමානයි බිඳුව. එතකොට අපි මේකේ සමීකරණේ දැන් x ට අගය හොයන්න ඕනේ. x ට අගය හොයනකොට පුතේ මම කරන්නේ මුලින්ම මෙන්න මේ ධන දෙක මේ පැත්තට දාගන්න. එතකොට පුතේ මට එනවා x සමානයි ධන දෙක එහා පැත්තට ගියාම පුතේ මොන දෙකයිද? මට එනවා ඍණ 2යි කියලා. එහෙනම් පුතේ ඔන්න මට මුලින්ම එකක් එනවා x වලට ඍණ 2යි කියලා. එහෙනම් ඒ වගේම එහෙමත් නැත්නම් පුතේ ඔයාට මෙතනිනුත් x වලට අගයක් ගන්න පුළුවන්. එතකොට මම මොකද කරන්නේ? මෙන්න මේ ඍණ 5 එහා පැත්තට දා ගන්නවා. එතකොට මට උත්තරයක් එනවා x සමානයි ධන 5යි කියලා. එතකොට මෙන්න මේ වගේ පුතේ සමීකරණයක් විසඳුවාම අපිට මෙන්න මේ වගේ උත්තර දෙකක් එනවා. හරි. එතකොට මේ වගේ x වලට ඍණ 2යි x වලට ධන 5යි කියලා ඔන්න වගේ පුතේ අපිට උත්තර දෙකක් ලබා ගන්න පුළුවන්. එහෙනම් පුතේ ඔයාලට මේ ගාන මම කියලා දුන්න විදිහ තේරුණා නම් පට ගාලා මෙන්න මේ ගානේ y වලට එන උත්තර දෙක පට ගාලා යටින් කමෙන්ට් එකක් දාන්න.